අපි හැමෝගෙම ජීවිතවලට අමාරු දුෂ්කර කාලවල් එනවා. ඒ වෙලාවට ඔයාට කෑ ගහලා අඬන්න හිතෙනවා ඇති. කමක් නැහැ. හැබැයි ඔයාට හැමදාම ඔහොම දුකින් ඉන්න බැරි බව මතක තියාගන්න. මොකද ඔයා ඇතුලේ හරි සුන්දර සැහැල්ලු ශක්තිමත් මිනිසෙක් ඉන්නවා. ඉතින් ඔයා ඇතුලේ ඉන්න ඒ ශක්තිමත් ආත්මයට මැරෙන්න දෙන්න බැරි බව මතක තියාගන්න. ඔයා වෙනුවෙන් ඔයා එනකල් සාර්ථක සුන්දර ජයග්‍රාහී ජීවිතයක් මග බලාගෙන ඉන්න බව අමතක කරන්න එපා. ඇඬුවට කමක් නෑ. හැබැයි ඉක්මනට කඳුළු පිහදාලා hina වෙන්න. වැටුණට කමක් නෑ. හැබැයි හිත හයිය කරගෙන ආපහු නැගිටින්න. වැරදුනාට කමක් නෑ. වැරදි හදාගෙන අලුතින් පටන් ගන්න. පැරදුනාට කමක් නෑ. නමුත් ඔබ ඉපදුනේ දිනන්න කියලා මතක තියාගෙන වැඩ කරන්න. Success is not about how many times you fail. It's about how many times you get back. Each challenge is a step forward and each setback is a setup for a comeback. So keep pushing, stay resilient and believe in your journey. ජීවිතේ කටුකයි ඒක ඇත්ත. ජීවිතය අසීරුයි ඒකත් ඇත්ත. හැබැයි ඔබේ උත්සාහයට කැපවීමට ආත්ම විශ්වාසයට ඒ සියල්ල යටයි. ඒ නිසා ඔබේ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න. ඔබට ඔබ ගැන හරි ආඩම්බරෙන් ඔළුව ගෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් දවසක් එනකල් මහන්සි නොබලා වැඩ කරන්න. ඔබේ ජීවිතයට ප්‍රශ්න, අභියෝග, කඩාවැටීම් ලැබෙන්නේ ඔබට ජීවිතය අතාරින හැටිවත් පරාද වෙන හැටිවත් කියලා දෙන්න නෙවෙයි. හෙන ගැහුවත් hina වෙලා දරාගෙන ඉස්සරහට යන්න පුළුවන් ශක්තිමත් මිනිසෙක් වෙන හැටි කියලා දෙන්න. ඉතින් ඔබේ ජීවිතෙත් ඔබ නොහිතන ආශ්චර්යයන් සිද්ධ වේවි. එතකල් ඔබේ හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. මොකද ගිනි කාෂ්ඨක ඉඩෝරෙත් පතොක් මල් පිපෙනවා. මේ කතාව හීනවලට පණ දෙන්න මහන්සි වෙන ඔයාට ඔයා ජීවිතය ගැන හීන දකින්න ඕනේ. හැබැයි පොඩි පොඩි හීන නෙවෙයි, ලොකු ලොකු හීන. ඉතින් එහෙම ලොකු හීන දකින ඔයාට චූටි දෙයක් කියන්න. ඔයාගේ හීන ගැන කාටවත් විස්තර කරන්න යන්න එපා. අන්තිම මොහොත වෙනකන් උත්සාහය අතාරින්නත් එපා. ඉතින් ඒ හීනවලට යන ගමනේදී ඔයාට බඩගිනි දැනෙයි, මහන්සි දැනෙයි, නිදිමත දැනෙයි, අතාරින්න හිතෙයි. හැබැයි ඔයා ඒ හීන හැබෑ කරගත්ත දවසට ඒ දරාගත්ත, ඉවසගත්ත අසීරු තැන් ගැන හිතලා ඔයාටම සතුට වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඒ තරම් ශක්තිමත් ඔයාට, ඒ තරම් දක්ෂ ඔයාට, ඒ තරම් හයිය ඔයාට ඒ හීන විතරක්ම නොවන බව විශ්වාසයි. ඔබට මහන්සිද? ප්‍රශ්න වලින් මිරිකිලාද? ජීවිතේ එපා වෙලාද? අතාරින්න හිතනවද? එහෙනම් ඔහොම ටිකක් නවතින්න. ඔබ මෙහෙම කතාවක් අහලා නැද්ද? දෛවය දරුණුතම සටන් ලබා දෙන්නේ Tamante ඉන්න හොඳම සොල්දාදුවන්ටයි. කප්පරක් ප්‍රශ්න ඔබට ලැබෙන්නේ ඒ හැම දෙයකටම මුහුණ දීලා දිනන්න තරම් ඔබ ශක්තිමත් නිසා. ඔබේ ජීවිතයට අභියෝග ප්‍රශ්න ලැබෙන්න ඔබ ඒවත් එක්ක සටන් කරනවා. ඔබ ඒවත් එක්ක හැප්පෙනවා. ඔබ ඒවට උත්තර හොයනවා. අන්න එතකොට ඔබ දැනගන්නවා හිතාගෙන හිටියට වඩා ඔබ ගොඩක් ශක්තිමත් කියලා. ගොඩක් පවර්ෆුල් කියලා. ගොඩක් ස්ට්‍රෝං කියලා.
ඒ ශක්තිමත් මනුස්සයා දවසක ඔයාගේ හීන හැබෑ කරගන්න, ඔයා හිතන තැනට යන්න, ඔයාට ඕන කරන ජීවිතේ ලබා ගන්න හරි ලස්සනට පාර පෙන්නාවි. ඔබේ ජීවිතයේ දියුණුව සාර්ථකත්වය කරා යන ගමනේදී ඔබට පුංචි පියවර ගොඩක් තියන්න සිද්ධ වෙයි. නමුත් ඒ එක පුංචි පියවරක්වත් කිසිම වෙලාවක අවතක්සේරු කරන්න එපා. මොකද ඔබ අද තියෙන පුංචි පියවරක් තමයි ඔබ දවසක අත්පත් කරගන්න ඒ දැවැන්ත සාර්ථකත්වයේ ආරම්භය වෙන්නේ. ඒ නිසා ඔබේ හැම පියවරක්ම සතුටින් සමරන්න. මොකද ඒ හැම පියවරක්ම එතරම්ම වටිනවා. ඒ අතරේ ඔබේ ඊළඟ පියවර සැලසුම් කරන්න. එතකොට ඔබ සාර්ථකත්වයේ හිමි පෙත්තටම යන එක කාටවත් නවත්තන්න බැරි වෙයි. රිදෙන තැන්වල රිද්ද ගන්නේ නැතුව ඉන්න වෙරදරන, ඇඬෙන තැන්වල කඳුළු අතරින් hina වෙන්න උත්සාහ කරන, වැටෙන තැන්වල වැටි නැගිටින්න වෙරදරන ඔබ තමයි මේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම පුද්ගලයා කියලා මම කිව්වොත් ඔබ මාව විශ්වාස කරනවද? ඔව්, ඔබට විශ්වාස කරන්නම වෙනවා. ඔබ තමයි මේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම පුද්ගලයා. ඔයාගේ මොටිවේෂනල් වීඩියෝස් ගැන දැන් හැමෝම කතා වෙනවා නේද? අන්තිම රීල් එකට දැන් 2 මිලියන් views තියෙනවා. ඉතින් හරිම සතුටුයි. ඒකට මගේ කන්ටෙන්ට් එකයි අයියාගේ ඔඩියෝ වීඩියෝ ක්වොලිටි එකයි ඔක්කොම බලපානවා. අපේ මේ ස්ටුඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? මේ එන්වයරන්මන්ට් එකයි මේ ඔක්කොම හරි කියන්නේ මේ වැඩේට හොඳට සූට් වෙනවා කියලා මම හිතනවා. වැඩේ රිලැක්ස් එකේ ලස්සනට ක්වොලිටි එකට කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක හොඳ තැනක්. අනිත් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට අපේ මේ ස්ටුඩියෝ එක රෙකමන්ඩ් කරනවද? අනිවාර්යෙන් රෙකමන්ඩ් කරනවා. මම කලින් කිව්වා වගේ එච්චර views එන්න කන්ටෙන්ට් එක වගේම ඔඩියෝ ක්වොලිටි එක වීඩියෝ ක්වොලිටි එක ඔක්කොම බලපානවා. ඉතින් අනිවාර්යෙන් රෙකමන්ඩ් කරනවා මේ තැන ක්ලාස් එකක් ප්‍රොමෝට් කරගන්නද කැමති ඕනම දෙයක් කරගන්න, ඒ විදිහේ නිර්මාණාත්මක දෙයක් කරගන්න අනිවාර්යෙන් රෙකමන්ඩ් කරනවා. ජායලා අපි ඉන්නේ. ඔයාට මෙතනට එන්න දුර වැඩිද? පහසුයි. මං හිතන්නේ අර නැහැ කොළඹ ඉඳන් කුදරක් නැහැ නේ. ඉතින් පහසු තැනක් හොඳ වැඩක්.